හදිසි ව්‍යසනකාරී තත්වයකට පත් වුණාට පස්සේ අපේ ජනතාව, අපේ මිනිස්සු, අපේ තරුණ ප්‍රජාව, අපේ වැඩිහිටි වයස් කාණ්ඩවල ජනතාව බොහෝ වෙලාවට ගොඩක්ම ඍණාත්මක පැත්තට බරවීමක් අපිට දකින්නට ලැබෙනවා සමාජය දිහා බලනකොට. අන්නේ ඍණාත්මක තත්වය අවම කිරීම සම්බන්ධව ඔබ ධනාත්මක චින්තනයට ගෙනීමටයි මම මේ සූදානම. ඒ සූදානමට ඔබ සැවම මම පිළිගන්නවා ආයුබෝවන් කියලා. මගේ ප්‍රධානම අරමුණ තමයි කෙනෙක්ගේ හිතට ඇතිවෙච්ච දුක, බිය, සංකාව, ශෝකය කියන මේ තත්වයන් ඒ කෙනාගේ හිතෙන් ඉවත් කිරීමේ චේතනාව ඇතිව තමයි මම මේ කතාව පටන් ගන්නෙ. කෙනෙක්ගේ ජීවිතයට දුක, බය, ශෝකය, සංකාව කියන එක ඇතුල් වුණාට පස්සේ එතනින් එහාට දෙයක් හිතන්න බෑ. නමුත් ව්‍යසනකාරී තත්වයකදී ඒ වගේ තත්වයක් ඇති වෙන්න පුළුවන් අපිට. එහෙම තත්වයක් ඇති වුණාට පස්සේ ඒ තත්වෙන් මිදෙන්න මනෝ උපදේශකයෝ විදිහට ගොඩක් අය ඒකට උදව් කරනවා. එතකොට මමත් ඒ වගේ ධනාත්මක චින්තනයකින් තමයි ඔයාලව මේ විදිහට සමාජ මාධ්‍ය ඔස්සේ මුණ ගැහෙන්නට එන්නේ. එතකොට ආදරණීය වැඩිහිටියනි, තරුණ දරුවනි, කුඩා දරුවනි, ඔබට ඔබගේ ප්‍රියතම විනෝදාංශ ගැන මේ මොහොතේ අවධානය යොමු කරන්න පුළුවන්. එතකොට ඔයාලට කරන්න පුළුවන්, ඔයාලට වර්ධනය කරගන්න පුළුවන් ඔයාලගේ මානසික චින්තනය. ඒ කියන්නේ ඔයාලට හිතින් විවේකව, ඒ කියන්නේ ඔයාලා කරන්නා සංවර්ධනාත්මක පැත්ත, ඒ කියන්නේ ඔයාලා ගොඩක්ම හිතේ සතුටින් කරන දේවල්, ක්‍රීඩාවට යොමු වෙන්න පුළුවන්, සංගීතයට යොමු වෙන්න පුළුවන්. මොහොතකට මේ මොහොත විතරක් විඳින්න ඕනේ. මේ මොහොත කියන්නේ ගොඩ දුර හිතන්නේ නැතුව මේ මොහොත විඳිමින් මේ මොහොතයි අපි ගත කරන්න ඕන. ඒ අපිට ශෝකාකූල, එතකොට අපේ ඥාති සමූහයන් නැති වෙලා, මගේ දෙමාපියන් නැති වෙලා, සහෝදර සහෝදරයන් නැති වෙලා, එතකොට අපි ගොඩක් දුක්ඛදායක තත්වයකට තමයිපත් වෙන්නේ. එහෙම ඉන්න තත්වයකදී අමාරුයි තමන්ගේ හිත හදාගන්න. නමුත් හිත හදාගන්න අමාරු වුණාට අපි ඒ තත්වයට නැවත පැමිණිය යුතුයි. නැත්තම් අපිට ඉදිරි අනාගතය හදාගන්න, ගොඩනගා ගන්න බෑ. මොකද හැම මොහොතකම ඔයාලා හිතන්න ඕන ඔයාලා කොයිම වෙලාවකවත් මේ සමාජයේ තනි වෙලා නැහැ කියලා. ඔයාලට බොහෝම පිරිසක් එකතු වෙලා ඉන්නවා උදව් කරන්න. උදව් කරන්නේ හැමෝම හරිම සතුටු සිතින් තමයි උදව් කරන්නේ. දැන් එහෙම උදව් කරන්න ආපු පිරිස් ඔයාලා දකින්න ඇති. අපේ ත්‍රිවිධ හමුදාව ඇතුළු අපේ ලංකාවාසී සියලුම ජනතාව එක්රැස් වෙලා ආපදාකාරී තත්වයට පත් වුණු මේ ජනතාව දැනුවත් කරන්න, උදව් කරන්න, ආහාර, ඇඳුම්, නිවාස මේ දේවල් සපයලා දෙන්න සෑහෙන දායකත්වයක් දක්වලා තියෙනවා නෙමෙයි, ඔයාලගේ ඇස් දෙකටම දැක්කා. එහෙම වෙලා එයාලගේ ජීවිතවලුනුත් එයාලා සමුදුන්නා. එහෙම අවස්ථාවක ඔයාලට හිතන්න පුළුවන් අපි තනි වෙලා නැහැ. අපිට අපි විතරක් නෙමෙයි, අපිට මුළු ජනතාවම හැමෝම අපි වෙනුවෙන් අපිට ආදරය කරන ආදරණීය ජනතාවක් අපිට ඉන්නවා කියලා හැම මොහොතෙම ඔයාලට හිතන්න පුළුවන්. ඒ හිතන්න පුළුවන් කියන්නේ ඒක ඔයාලට ගොඩක් පේනවා. හැම මොහොතකම ඔයාලට දකින්න ලැබෙනවා කියන්නේ ඔයාලට අවශ්‍ය හැම දෙයක්ම ලබාගෙන ඔයාලා ගාවට කොයිතරම් දුරු කතරක හිටියත් ඔයාලා ළඟට ලං වුණා එන්න බැරි තැන්වල අනතුරුදායක තත්ත්වයන් තියෙන තැන්වලට පවා ඒ අපේ වීරෝදාර රණවිරුවන් සහ අපේ ජනතාව ඔබ හමුවට පැමිණුණා. ඒ වගේම මේ අවස්ථාවේ තමන්ට ඉන්න හිටින්න තැනක් නැති වෙන්න පුළුවන්. කන්න බොන්න දේවල් නැති වෙන්න පුළුවන්. නමුත් අපේ අනිකුත් ජනතාව ඔයාලට උදව් කරන හැම මොහොතකම සැදී පැහැදී හිටියා. එතකොට සැදී පැහැදී ඉන්නකොට ඔයාලා තනි වෙලා නැහැ කියලා හිතනකොට අන්න ඔයාලට එන්න පුළුවන් මෙන්න මේ දෙයට. ඒ කියන්නේ මෙයාලා මං වෙනුවෙන් උදව් කරන්න ඇයි මට දෙයක් කරන්න බැරි මෙයාලා වෙනුවෙන්? මට කරන්න පුළුවන් දේ මම හිතන්න ඕනේ. එයාලට උදව්වක් විදිහට මට කරන්න පුළුවන් දේ මොකද්ද? අන්න ඒ දේ මේ මොහොතේ මට කරන්න පුළුවන් දේ. මට පුළුවන් හැමෝටම උදව් කරන්න. ඒ කියන්නේ ආහාර ද්‍රව්‍ය සපයද්දි මම දැක්කාර පුංචි දරුවෝ 3 දෙනෙක් සෑහෙන්න උදව් කරනවා මේ ඒ ජනතාව අතර මැදට පැනලා විපතටපත් ජනතාව අතර ආහාර ද්‍රව්‍ය බෙදා දීමේදී ඒ වගේ මේ ආදරණීය දරුවන් ඉඳද්දි අපිට වෙන මොනවත් ඕනේ නැහැ. උදාහරණ ඒ දරුවන්ම ඇති, පුංචි දරුවන්ම ඇති. අන්න එහෙම හිතනකොට ඔයාලට පුළුවන් ආදරණීය වැඩිහිටියනි, දෙමාපියනි, දරුවනි ඔය හැමෝටම අපි හැමෝම වෙනුවෙන් කළ යුත්තේ මොකද්ද? අපිට ඒ දෙයට යොමු වෙන්න පුළුවන්. එතකොට තමන්ට කළ හැකි දේ, ඒ මොහොතේදී තමන්ට කළ හැකි දේ, ඒ ආහාර ද්‍රව්‍ය තමන් අතර බෙදා ගන්න පුළුවන්. තමන් අතර බෙදා දෙන එක ඔයාලට එකතු වෙන්න පුළුවන්. එතකොට ඒ තුලින් ඔයාලට සතුටක් ලබන්න පුළුවන්. ඒ මොහොතේ ලබන සතුට තමයි පුතේ දුවේ ඇත්තටම
ඇත්තටම වැදගත් වෙන්නේ. එතකොටම අනාගතේ ඔයාලට හිතන්න පුළුවන් මේ මොහොතේ මට මුකුත් නැහැ. හැමදේම මගේ නැති වෙලා ගියා. හැමෝම හිතන දෙයක් තමයි මට හැමදේම නැති වුණා. මට ආයේ නැගී සිටීමක් නැහැ කියන එක. නමුත් එහෙම නැහැ. අපිට නැගී සිටීමක් තියෙනවා. අපිට සියලුම අය උදව් කරනවා. එතකොට ඇයි අපිට නැගී සිටීමක් නැත්තේ? අපිට කලින් කරපු දේවල් මතක් වෙනවා. අපි මේ තරම් මෙන්න මේ දේ කරලා අපි දියුණුනේ. ඒ කියන්නේ සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් එයා අනතුරටපත් වෙන්න කලින් එයා කරේ මහන එක වෙන්න පුළුවන්. ඇඳුම් මහන එක. එහෙම නැත්නම් මල් හදන එක. එහෙම නැත්නම් වෙනත් සොයන් රැකියාවක්. එහෙම නැත්නම් කඩයක් කරන එක. අන්නේ දේ. ඒ තමන් කරපු දේ සිහියට නංව ගන්න. පුංචි දෙයකින් අපිට පටන් ගන්න පුළුවන්. ආයේ ජීවිතේ ඒ පුංචි තැනින් අපිට ගොඩ නගා ගන්න පුළුවන්. ඒ ජීවිතේ පුංචි තැනින් ගොඩ නගා ගන්න නම් අපේ හිතේ ශක්තියයි අවශ්‍ය වෙන්නේ. ඒ හිතේ ශක්තිය ඒ මොහොත පවතින්න ඕන. මොහොත පවතින්න කියන්නේ ඉදිරියට ගොඩ දුර හිතන්නේ නැතුව මේ මොහොතේ මම මෙන්න මේ දේ පටන් ගන්නවා කියලා පුංචි තැනින් අපිට ඉන්න මඩුවක් හරි තියෙනවා නම් ඒ මඩුවේ ඉඳගෙන අපි පුංචි දෙයකින් පටන් ගන්නවා. මල් පැලයක් වවන්න පුළුවන්. අපිට එතනින් අපිට ලොකු සතුටක් ලබන්න පුළුවන්. ආදරණීය දුවේ පුතේ, ඒ වගේම අපිට පුළුවන් අපිට චිත්‍රයක් අඳින්න පුළුවන් අපේ හිත එතන නතර කරගන්න. එහෙම නැත්නම් අපිට ගායනයකින් මනෝපදේශකවරු ඇවිල්ලා සංගීත සංදර්ශනය පවත්වන අන්නේ ගායනයට සවන් දෙන්න පුළුවන්. කැමති නම් සින්දු අහන්න පුළුවන්, සින්දු කියන්න පුළුවන්. අන්නේ වගේ ඒ වගේ තමන්ගේ මනස යහපත් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. තමන් හිතන්න ඕන මේ මොහොතේ මොකද්ද? තමන්ගේ මනස යථාවත් කරගන්න, සංවර්ධනය කරන්න. මනස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් තමයි අපි මීළඟට ඉඳලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මනස සංවර්ධනය කරගන්නේ නැතුව අපි ඒ ගැනම හිත පසුතැවි අපිට නැති වුණු දේවල් ගැන හිත ඉන්න ගියොතින් අපේ ජීවිත කඩා වැටෙනවා. එහෙම නෙවෙයි. අපි ඇත්තටම කියනවා නම් මේ මිනිස් ආත්ම භාවය ලැබුවේ හරිම දුර්ලභ දෙයක්. මේ මිනිස් ආත්ම භාවය කියන්නේ උතුම් දෙයක්. ඒ ආත්ම භාවය රකින්න අපි හුරු වෙමු. ඒ නිසාම අපේ මේ මිනිස් ආත්ම භාවය රැකගෙන අපි යහපත් දෙයට යොමු වෙලා හැමෝගෙම යහපත වෙනුවෙන් වැඩ කටයුතු කරන්නට අපි හැමෝම හිතට ගනිමු. ඒ වෙනුවෙන් මනස සංවර්ධනාත්මක වැඩසටහනක් ඉදිරියේදී කරගෙන යාමට මම බලාපොරොත්තු වෙනවා. ඒත් එක්ක ඔබ සැමට ආයුබෝවන්.